හායි ගයිස් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අද මේ ඩේ ව්ලොග් එකක් නෙමෙයි කරන්නේ. ටික يعني එහෙමත් කියලා තිබ්බ නෑ. ඉතින් එක්කෙනෙක් දිනෙක වගේ කියලා තිබ්බනේ ගේ පෙන්නන්න කියලා. ඉතින් අද මම හෝම් ටූර් එකක් තමයි අරගෙන ආවේ. අපේ පුංචි ගෙදර තමයි ඔයාලට පෙන්නන්න යන්නේ. ඉතින් අපි බලමු අපේ ගෙදර මොන වගේද කියලා. ඉතින් දැන් මේ පේන්නේ පාරට අපේ ගෙදර පේන විදිය. පාරට කියන්නේ අපේ ගෙදරට එන පාරක් තියෙනවනේ. අන්න එතන ඉඳන් බලනකොට ඔහොම තමයි අපේ ගෙදර තියෙන්නේ. ඔය පිටිපස්සේ ඉස්සරහයි තියෙන්නේ තක්කාලි. එතකොට ඔය පැත්තේ තියෙන්නේ තව ගෙදරක්. ඉතින් ඔහොම තමයි අපේ ගෙදර පේන්නේ. ඔය තියෙන්නේ ඉතින් අපේ ගෙදර පොඩි මිදුලක් තමයි තියෙන්නේ. ඉතින් ගෙට ඇතුල් වෙනකොටම මේ වගේ තමයි සාලි තියෙන්නේ. ඔන්න ඕක තමයි ගේ ඇතුළට එනකොට තියෙන සාලේ. ඉතින් අපි සාලේ කාමරේ මෙන්න මේ විදියට ලෑලිපටි ගහලා තමයි වෙන් කරලා තියෙන්නේ. ලෑලි නේ. ඔව්. ඒව ගහලා තමයි වෙන් කරලා තියෙන්නේ. මේක තමයි ඉතින් මේසේ. මේ විදියට ඉතින් පුටු තියලා තියෙනවා. මෙතන ජනේලයක් දාලා තියෙනවා සාලේ. මේක තමයි සාලේ ජනේලේ. ඊට පස්සේ මෙතන බුදු පහන තියෙන තැන. මේක තමයි බුදු පහන තියෙන තැන. ඊට පස්සේ දැන් මෙහෙම වෙන් කරලා තියෙනවනේ. මේක සාලේ, අරක කාමරේ. එතකොට කාමරේ මේ විදිහට දොර රෙද්දක් දාලා තමයි වෙන් කරලා තියෙන්නේ. සාලේ අර පේනවනේ ඔයාලට භාගයක් ගල්, භාගයක් ලෑලි තමයි දාලා තියෙන්නේ. අර විදිහට දොර තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මේකෙන් ඇතුළට ගියාන් පස්සේ තියෙන්නේ කාමරේ. මේක තමයි කාමරේ. අපි ඉතින් ඇතුලේ මේ විදිහට රෙද්දක් ගහලා තියෙන්නේ. මේක තමයි කාමරේ. මේක තමයි කාමරේ ජනේලෙ. ඉතින් මම කාමරේ ජනේලෙන් පේ view එක හැමදාම පෙන්නනවානේ. මෙතන තියෙනවා කණ්ණාඩිය. ඉතින් මේ විදියට මෙතනින් දොර රෙද්දක් දාලා මේ සාලෙන් දොර රෙද්දක් දාලා තියෙන්නේ කුස්සියට. කුස්සිය නම් තාම වැඩි ඉවර නෑ. මං කිව්වනේ මේ ලිප තියෙනවා. ඔතන උයන තැන තියෙනවා. මෙතන තේ හදන බඩු ටික. මෙතන එළවලු රැක් එක තුන පහ ටිකයි. මෙතන පිඟන් රැක් එකක්. මේ අපේ අයියට පිඟන් රැක් එකක් ගෙන්නේ කුවන් පස්සේ කොට එකක් ගෙනල්ලා තියෙනවා. ඒ ටික තියෙන. එහෙම තමයි ඉතින් පොඩි කුස්සිය. කුස්සිය තව එහාපැත්තට හදන්න ඕන. අතන මම වලන් තියලා තිනවා. එහෙම තමයි කුස්සිය. ඉතින් ඒක තමයි ගෙදර. මේ සම්පූර්ණ ගෙදර එච්චරයි තියෙන්නේ. ඉතින් මම දැන් හිතනවා ඔයාලට අදහසක් තියෙන්න නැති අපේ ගෙදර අදහසක් එන්න නැති අපේ ගෙදර මොන වගේද කියලා. ඉතින් తాවකාලිකව ගෙදරක් හදාගන්න ආස කෙනෙකුට ඉතින් මං හිතනවා මේක ඇති කියලා. ඉතින් අපිත් తాවකාලිකවනේ හැමදාටම නම් ඉතින් මේවා ඉන්න බෑනේ. ඉතින් ඔය ලෑලි හැම දිරුවට පස්සේ ඒ හින්දා ඉතින් තාවකාලිකව ගෙදරක් හදාගන්න කෙනෙකුට ඉතින් හොඳටම ඇති මේ නිදහසේ ජීවත් වෙන්න. බිමට සිමෙන්ති දාලා තියෙන්නේ. ඒක පෙන්වෙන්නේ නෑ. ඉතින් බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම දවල්ට පොඩි කෑමක් තමයි හදාගන්න යන්නේ. මම ඩේ ව්ලොග් එකක් මේ කිව්වට ගිය පෙන්නනකොට වීඩියෝ එක ඉතින් චුට්ටයි නේ. එහෙනම් ඉතින් මම හිතුවා මම හදන දවල්ට රැට හදන කෑමත් මේකටම ඇඩ් කරන්න. ඉතින් මම හදන්නේ නිකන් පරාට වගේ කෑමක්. මම ඔය කරන්නේ පාන් පිටි වලට ලුණු, පොල් තෙල් හරි ඔලිව් ඔයිල් හරි දාලා මේ ওই විදියට අනලා තියෙන එක. ඊට පස්සේ මම හදන්නේ ඒක කන්න එකක් හදාගන්න. මං අලවලින් තමයි හදන්නේ නිකන් අල බැදුමක් වගේ නැත්නම් අර එළවලු රොටි වල ඇතුළට දාන එක වගේ එක හදන්නේ. මං ඒ වුණාට එහෙම ඇතුළට දාලා නමලා නෙමෙයි නිකන් පරාට වගේ හදලා තමයි කන්නේ. ඉතින් දැන් මුලින්ම මේ කරන්නේ ඒකට ඕන අල ටික කපලා සුද්ධ කරලා කපා ගන්න එක. ඊට පස්සේ ඒකට මම මේ කපාගත්ත අල ටිකට කහ ලුණු දාලා ඒක පොඩ්ඩක් තඹ ගන්නවා. ඊට පස්සේ මම මේකට ඕන ලුණු ඊට පස්සේ කපා ගන්නවා සුදු ලුණු, මිරිස්, රම්පේ, කරපිංචා ඒ ටික තමයි මම ඕකට කපා ගන්නෙ. ඒක නිකන් බැදුම වගේ හදන්න නැතුව තව විදියක් තියෙනවා හදන්න. එහෙමත් හරිම රසයි. මම ඒක තව දවසක පෙන්නන්නම්. ඉතින් දැන් මම ඕන කරන ටික කපාගෙන පිළිවෙලකට තියා ගන්නවා. ඉතින් මේ එහෙම රසයි. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ එළවලු රොටි කනමට වඩා මෙහෙම හදලා කනකොට මට නම් රසයි. ඒ හින්දා මම එළවලු රොටි වලට වඩා එහෙම කන තමයි කැමති. මට ඇත්තටම මේක සැර වැඩි වුණා. මම ඔතන මිරිස් ගොඩක් කපලා දානවා. මම හිතුවට වඩා ඉතින් ඒක සැර වුණා. දැන් ඉතින් බලමු අපි මේ ටික මේ විදිහට කපාගෙන කොහොමද මේක හදන්නේ කියලා.
දැන් මම මේ අන්තිමටම සුදු ලුණු ටික තමයි කපා ගන්න. ඉතින් මම ලෑල්ලුඩ තියලා ওই විදියට තලාගෙන ඊට පස්සේ ආයෙමත් චූටි වෙන්න කපාගෙන යනවා. මේක මීට වඩා රසයි මේ සුදු ලුණු ටික තලලා ගන්න පුළුවන් නම් මට ආයෙ වංගෙඩිය දාලා තලලා හොදන්න කම්මැලි කියලා හිතුණා. ඒ හින්දා ඉතින් මම ওই විදියට කපාගෙන ගියා. ඉතින් මේක හදන අතරතුරේ අපේ අම්මත් ආවා. මම තව මේකට කරවල දැම්මා. නිකන් බැදුමක් වගේ වෙන්න කියලා කරවල දැම්මා. ඒක ඉතින් එහෙම දාන්න ඕනෙමත් නැහැ. ඉතින් මම නිකන් හිතිලා දැම්මා. හරි. දැන් බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. තාච්චියේ ලිපෙත් තියලා පොඩ්ඩක් රත් වුණාම ඒකට පොල් තෙල් දානවා. ඊට පස්සේ පොල් තෙල් දාලා පොල් තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට කරවල පොඩ්ඩක් දැම්මා. කරවල ටික දාලා ওই විදිහට ඒ ටික බැදෙනකොට දානව සුදු ලුණු ඊට පස්සේ අර කපාගත්ත අම්මිරිස් රම්පේ කරපිංචා ඒ ටික ඕකට දාලා මේ ඊට පස්සේ ලුණුත් මම ඒකටම දානවා. පොඩියට කොටුවට කපාගත්ත ලුණුත් ඒකටම දාලා පොඩක් ටෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. බැදුමක් හදන වගේම තමයි. මේක මම අර කිව්වත් වගේ අර ඔය පරාට වගේ කන්න රස එකක් හදන්න පුළුවන්. මම ඒක තව දවසක අරගෙන එන්නම්. මට ඒක හදන්න අමතක වුණා ඇත්තටම. දැන් ওই ටික ටෙම්පරාදු වෙනකොට ඉතින් අර ලුණු ටික දාලා ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවට මාර සුවඳයිනේ සුදු ලුණු එහෙම තෙලේ කරපිංචා එහෙම තෙලේ බැදෙනකොට මාර සුවඳයි. මම ඒකට ඉතින් දාගත්තා ලුණුත් දාලා ඔය විදියට කලවම් කරගත්තා. අර තෙල් එකටම ලුණු දානකොටත් මං හිතනවා රසයි කියලා. ඒ වුණාට ඉතින් මම ඕකට තමයි ලුණු දාගත්තේ. ඊට පස්සේ ඔක විදියට මේ වුණාට පස්සේ මං අර තඹපු අල ටික අරගෙන චූටි පෙති වලට කපලා ඉවර වෙලා ඔකට දැම්මා. දාලා ඉතින් හොඳට ටිකක් ටෙම්පරාදු වෙන්න දෙන්න තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ. ඊට පස්සේ මම ඒකට කෑලි මිරිස් කුඩු චුට්ටක් ගම් මිරිස් දාලා හදා මේ සෝය සෝස් පොඩ්ඩකුත් දාලා හදාගත්ත. සෝය සෝස් ඕනේ නැහැ. මම ඉතින් තිබිච්ච හින්දා දැම්මා. ඉතින් ඒක දැම්මට පස්සේ ඉතින් පොඩි රසක් ආවා. ඊට පස්සේ මම මේ පරාට ටික හදන ගමන් තමයි ඉන්නේ. චූටි බෝල වලට හදලා ඒවට තෙල් ගාලා තමයි හදන්නේ. ඉතින් මම දැන් මේ අම්මට ගිහින් දෙනවා. ඊට පස්සේ මමත් කන්න හදන්නේ. අම්ම ගෙනාපු පරිප්පු තිබුණා. මම මේවයි අරකයි එක. ඉතින් මමත් පරාටා දැන් කන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ වහිනවා. හරිම ෂෝක් වහින වෙලාවේ අම්මත් එක්කත් කයියක් ගහගෙන ඉතින් මේ මම කෑවා. මම මාර ආසයි වහිනකොට නිකන් මොනවා හරි නිකන් සැර දෙයක් කනකොට වහිනකොට වැස්සයි සැර කෑමුකුයි. ඉතින් අම්මත් එක්කත් කතා කර කනකොට හරිම ෂෝක්. ඉතින් කවදක හරි ජීවිතේ ඉතින් ලස්සන මතක. ඉතින් අපි හැමෝම හැමදාම එක විදියට ඉන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා ඉතින් මට හිතෙනවා මෙහෙම වීඩියෝ කරන එක කතකට හොඳයි කියලා මට පස්සේ හරි බලන්න පුළුවන් හින්දා. ඊට පස්සේ මම මේ පෙන්නන්න යන්නේ මම රැට හදාගත්තේ මොනවද කියලා. ඉතින් මම මේ හාල් මැසෝ තමයි තෙලට දාලා බදින්නේ. ඊට පස්සේ කපාගත්ත දේවල් ටික දාලා මං හදන්නේ අද පොල් සම්බෝල ටෙම්පරාදුවක්. කොහොමද ඒකට කියන්නේ පොල් සම්බෝල ටෙම්පරාදුවද මොකද්ද? මම කියන්නේ පොල් සම්බෝල කරකල්ල කියලා. ඉතින් මම අර තිබිච්ච ටික දාලා ඒකට සම්බෝල එක දාලා කලවම් කරගන්න එක තමයි කරන්නේ. ඉතින් හරිම රසයි පොල් සම්බෝල නිකන් කනවට වඩා ටෙම්පරාදු කරාට පස්සේ මම හිතන්නේ ඉතින් හැමෝම කනවා ඇති. ඉතින් අද රැට නම් ලොකු විශේෂ කෑමක් නැහැ. මේ හින්දා පොල් සම්බෝල ඕක හදලා අපේ අම්ම ගෙනාපු බැදුම් තිබුණා. ඒවත් එක්ක අයියට බිත්තරයක් ඔම්ලට් එකක් දාලා දෙනවා. ඉස්සර තමයි ඉතින් රෑ කෑමට තියෙන්නේ. දැන් මම මේ බිත්තරේ තමයි දාගන්න යන්නේ. මම ඉස්සෙල්ලා බිත්තරේ වෙන එකකට කඩලා දාලා ඒකට මේ ලුණු ඉඟම් මිරිසුයි දාලා කලවම් කරා. ඊට පස්සේ ඒක තමයි මම ඕකට දැම්මේ. ඉතින් දැන් බිත්තරේ ওই විදියට හදාගෙන ඊට පස්සේ ඉතින් අපේ රෑ කෑමත් ඉවරයි. ඉතින් අද වීඩියෝ එකේ ලොකු දෙයක් නෑ මුකුත්. ලොකුවට හදපු කෑමයි ගෙදරයි තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අපිව සබ්ස්ක්‍රයිබ් කරනවට වගේම අපේ වීඩියෝස් බලලා අපිට ලස්සන කමෙන්ට් දානවට ගොඩක් ආදරෙයි. ඉතින් මම ඔය පෙන්නන්නේ අපේ අම්ම බැදුම් ගෙනාව කියලා. ඉතින් අද රාට තියෙන්නේ පොල් සම්බෝල කරලා ඊට පස්සේ බිත්තර ඊට පස්සේ බැදුම්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි. බයි.